Hello guys, welcome back to my channel. මම ඔයාලට අරන් ගෙනලා තියෙනවා pistachio raspberry swiss roll recipe එකක්. වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. Okay guys, මම ගාව මෙතන මුලින්ම තියෙනවා egg white gram 91ක්. ඒ වගේම butter gram 24ක්. sugar powder gram 70ක්. all purpose flour gram 45ක්. සම්පූර්ණ බිත්තර 114ක්. ඒ වගේම pistachio powder gram 70ක්. ඒ වගේම sugar gram 24ක්. අවසාන වශයෙන් pistachio paste gram 70ක්. Okay guys, අපි මුලින්ම අපේ පිටි ටිකයි pistachio powder ටිකයි එක බෝල් එකකට දාලා ඉවරලා හොඳට mix කරගන්න ඕනේ. මේ විදිහට හැන්දක් හරි ස්පැචුලා එකක් හරි use කරලා ඔයගලන්ට මේක mix කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි මික්සින් බෝල් එක අරගෙන අපේ සම්පූර්ණ බිත්තර ටිකයි අපේ sugar powder ටිකයි මේ මික්සින් බෝල් එකට දාගන්න ඕනේ. මේ විදිහට sugar powder ටිකක් දාගෙන මේක whisk එකක් use කරලා අපි මේක හොඳට mix කරගන්න තමයි යන්නේ මුලින්ම. අපි මේ sugar powder ටිකයි බිත්තර ටිකයි හොඳ creamy ගතියක් එනකම් මේක mix කරගන්න ඕනේ. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේක කොච්චර අපි mix කරනවද කියලා. මෙන්න මේ වගේ හොඳට creamy වෙනකම් මේක mix කරගන්න ඕනේ. ඊට පස්සේ අපි මේ mix කරගත්ත බිත්තර sugar එකට අපි පොඩ අපි කලින් මුලින්ම mix කරගත්ත pistachio powder එකයි පිටි එකයි එකතු කරගෙන මේ විදිහට අතින් හොඳට fold කරගන්න ඕනේ. Okay guys, ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ අපේ butter ටික හොඳට melt කරගෙන අපේ pistachio paste එකට එකතු කරගන්න ඕනේ. මේ විදිහට මේ දෙක එකතු කරගෙන මේ දෙකත් හොඳට mix කරගන්න ඕනේ. මේ විදිහට හැන්දක් හරි ස්පැචුලා එකක් හරි use කරලා ඔයගොල්ලන්ට ඒකත් mix කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි මේ mix කරගත්ත paste එක අපි කලින් mix කරගත්ත අපේ batter එකට add කරගෙන මේක හොඳට mix කරගන්න ඕනේ. මේ විදිහට spatula එකක් use කරලා හොඳට ඔයගලන්ට මේ විදිහට fold කරගන්න පුළුවන්. මේක already ගොඩාක් mix කරගන්නත් එපා. මේ pistachio paste එකයි batter එකයි හොඳට mix වුණාම ඇති. Okay guys, ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ අපේ egg white ටික mixing bowl එකට දාලා මේ whisk එකක් use කරලා හොඳට mix කරගන්න. ඒක mix වෙන අතරතුරේ 3 වතාවකට විතර අපි රෙසිපිය තිබ්බ විදිහට sugar ටික 3 වතාවකට විතර එකතු කරගන්න ඕනේ. මේ එකතු කරගත්තට පස්සේ මේක සම්පූර්ණ හොඳ මෙරෑන් එකක් වෙනකල් අපි මේක mix කරගන්න ඕනේ. ඔයගොල්ලෝ දැන් බලා ගන්න පුළුවන් මේක කොච්චර හොඳට mix වෙලා තියෙන්නේ කියලා. මේ විදිහට සම්පූර්ණ මෙරෑන් එකක් වෙනකල් අපි මේක mix කරගන්න ඕනේ. Okay guys, ඊට පස්සේ අපි මුලින්ම mix කරගත්ත මේ batter එකට අපේ මෙරෑන් එක පොඩ එකතු කරන ගමන් මේක හොඳට fold කරන්න ඕනේ. මතක තියාගන්න මේක mix කරන්න එපා. whisk වගේ use කරලා mix කරන්න එපා. spatula එකක් use කරලා මේක fold කරගන්න තමයි ඕනේ. එහෙම නැති වුණොත් මේක sponge එක බහිනවා හරියට එන්නේ අපිට ඕන විදිහට. ඒ නිසා මේක මතක් කරලා ඔයගොල්ලෝ fold කරන්න. Okay guys, ඊට පස්සේ මේ අපේ sponge mixer එක අපි baking tray එකට දා ගන්න ඕනේ. baking paper එකක් දාලා ඒක උඩ හොඳට මේ විදිහට තුනී කරගන්න ඕනේ. මම මේක ගොඩක් තුනී කරගන්නවා. මොකද අපි හදන්නේ ස්විස් රෝල් එකක් නිසා මම හදන විදිහට මම ගොඩක් ඝනකමට ස්පොන්ජ් එක ගන්නෙ නෑ. මම ගොඩක් තුනී විදිහට තමයි ස්පොන්ජ් එක ගන්නෙ. ඔයගොල්ලන්ට කැමති ඝනකමකට මේක ගන්න පුළුවන්. මම මේ වෙලාවේ හදන්නේ තුනියට නිසා මම ගන්නෙ මේක තුනියට. Okay guys, අපි මේ ස්පොන්ජ් එක ඊට පස්සේ සෙල්සියස් අංශක 170 විනාඩි 10ක් බේක් කරගන්න ඕනේ. Okay guys, දැන් අපි අපේ pistachio swiss roll එකේ cream එක හදාගන්න යන්නේ. මම ගා මෙතන තියෙනවා white chocolate gram 150ක්, ඒ වගේම pistachio paste gram 55ක්, ඊට පස්සේ whipping cream gram 200ක්, අවසාන වශයෙන් liquid glucose gram 20ක්. Okay guys, අපි මුලින්ම අපි cream එකයි liquid glucose ටිකයි අපි මේක හොඳට boil කරගන්න ඕනේ. මේක හොඳට boil වෙනකොට ඊට පස්සේ අපි අපේ chocolate එකයි pistachio paste එකයි තියෙන කුඩට මේක දාගන්න ඕනේ. මෙහෙම දාගෙන විනාඩි 2ක් 3ක් පොඩ්ඩක් තියන්න. එතකොට chocolate ටික හොඳට melt වෙනවා. ඒ වුණාට පස්සේ අපි hand mix එකක් අරගෙන මේක හොඳට blend කරගන්න ඕනේ. සම්පූර්ණ pistachio ටික chocolate ටික ඔක්කොම හොඳට මේ විදිහට සම්පූර්ණ mix එකක් එනකම් අපි මේක හොඳට mix කරගන්න ඕනේ. මේව mix කරගත්තට පස්සේ අපි මේක හොඳට cover කරලා ඉවරලා chiller එකේ දාලා පැය 6ක් 7ක් කාලයක්වත් අඩුම මේක හොඳට rest වෙන්න තියාගන්න ඕනේ. එහෙම rest කරගත්තට පස්සේ guys අපේ මේ cream එක අපි පොඩ්ඩක් ඝනකම වැඩි නිසා පොඩ්ඩක් soft වෙන්න, ඒ වගේම creamy ගතිය තව ටිකක් එන්න මේක හොඳට whisk කරගන්න ඕනේ.
විස් කරගත්තට පස්සේ පවින් බෑග් එකට දාගෙන මේ විදිහට අපි කලින් බේක් කරගත්ත ස්පොන්ජ් එක උඩින් අපි මේ විදිහට දාගන්න ඕනේ. මේ විදිහට හැමතැනටම දාගත්තට පස්සේ ඔයගලන්ට මේක හොඳට ස්පොන්ජ් එක උඩ ස්ප්‍රෙඩ් කරන්න හරිම ලේසියි. ඒ නිසා තමයි අපි මේක මුළු ස්පොන්ජ් එක පුරාටම දාගන්නේ. ඊට පස්සේ මේ විදිහට ස්පැචුලා එකක් යූස් කරලා ඔයගලන්ට පුළුවන් මේක පරිස්සමට මේ මුළු ස්පොන්ජ් එක පුරාම තුනී කරගන්න. ඒ වගේම මේ විදිහට ස්ප්‍රෙඩ් කරගන්නකොට හිමින් කරගන්න. මොකද නැත්තම් අපේ ස්පොන්ජ් එක ඩැමේජ් වෙන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යෙන් ඔයගොල්ලෝ මේ විදිහට පරිස්සමට ස්ප්‍රෙඩ් කරගන්න. ඕකේ ගයිස්, දැන් අපිට මේක රෝල් කරගන්නයි තියෙන්නේ. මම මේක රෝල් කරන්න පටන් ගන්නකොට අනිවාර්යෙන් මුල පොඩි ગેප් එකක් තියලා තමයි රෝල් කරන්නේ. මොකද මම මේක මැද්දට රාස්බෙරි ජෑම් දාගන්න නිසා අනිවාර්යෙන් මම මැද්දේ ગેප් එකක් තියලා තමයි රෝල් කරගන්නේ. ඔයගොල්ලන්ට මම රෝල් කරලා ඉවරලා පෙන්නන්නම් මම මොකද මේ ગેප් එක කියන අදහස් කරේ කියලා. මේ විදිහට සම්පූර්ණ ස්පොන්ජ් එකම හොඳට රෝල් කරගන්න ඕනේ. එහෙම රෝල් කරගත්තට පස්සේ ගයිස් මේ පේපර් එකේම පොඩ්ඩක් මේක ආයි කවර් කරලා ඉවරලා අපි අඩි රූලක් හරි එමන් නැත්නම් මොකක් හරි ප්ලාස්ටික් දිග පටියක් වගේ එකක් යූස් කරලා මේක හොඳට ප්‍රෙස් කරගන්න ඕනේ. එතකොට මේකේ ෂේප් එක අපිට ලස්සනට තියාගන්න පුළුවන්. ලූස් වෙන්නේ නැතුව හරියටම ෂේප් එක තියාගන්න මේ විදිහට රෝල් කරන්න ඕනේ. මේ විදිහට හොඳට ප්‍රෙස් කරාට පස්සේ අපි මේ පේපර් එකෙන්ම මේක උතා ගන්නවා. මේ විදිහට මේ පේපර් එකෙන්ම අපි මේක උතලා ඉවරලා කෑලි වලට කපන්න කලින් අපි මේක ෆ්‍රීසර් එකට දාගන්නත් ඕනේ. දැන් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මැද්දේ මං ગેප් එක කියන අදහස් කරේ මොකද්ද කියලා ඔයගොල්ලන්ට පේන ඇති. මැද්දේ හොඳ හිටසක් තියෙනවා. ඕකේ ගයිස්, ඒක ෆ්‍රීස් වෙනකන් අපි මේ විදිහේ මෝල්ඩ් එකක් අරගෙන මේ විදිහට රාස්බෙරි ජෑම් ටිකක් ඒකට දාගන්නවා. මේක මං යූස් කරන්නේ අපි ස්විස් රෝල් එකේ උඩින් ගානිෂ් එකක් විදිහට තියන්න. මේ විදිහට ෆිල් කරගත්තට පස්සේ මේකත් මම ෆ්‍රීසර් එකට දානවා. ඕකේ ගයිස්, ඊට පස්සේ අපි අපේ ෆ්‍රීස් කරගත්ත ස්විස් රෝල් එක අපිට අවශ්‍ය ප්‍රමාණයට කපා ගන්නයි තියෙන්නේ. ඒක කිසි ප්‍රශ්නයක් නෑ. ඔයගොල්ලන්ට අවශ්‍ය ප්‍රමාණයට ඔයගොල්ලන්ට මේක සයිස් එක අගුලක් නෑ. ඔයගොල්ලන්ට ඕන සයිස් එකට මේක කපා ගන්න පුළුවන්. ඔයගොල්ලන්ට පේනවා ඇති මැද්දේ හිටසක් තියෙනවා. මම පෙන්නන්නම් ඒ හිටස මම මොකටද යූස් කරන්න කියලා. මම දැන් මේ හිටසට ආයෙත් රාස්බෙරි ජෑම් ෆිල් කරනවා. මොකද මේක රාස්බෙරි පිස්ටාචියෝ ස්විස් රෝල් එකක්. මම ඒ නිසා මේකේ මැද්දට මේ විදිහට ජෑම් ෆිල් කරගන්නවා. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේක ෆිල් කරගත්තාට පස්සේ. ඕකේ ගයිස්, ඊට පස්සේ මම මේකේ වටේට යට හරියේ ඔයගොල්ලන්ට කැමති ඩෙකරේෂන් එකක් දාගන්න පුළුවන්. මම මේකේ කරන්නේ මේ විදිහට වටේට පොඩ්ඩක් ග්ලේස් බ්‍රෂ් කරගෙන ඊට පස්සේ වටේට පිස්ටාචියෝ චොප් කරපු පිස්ටාචියෝ මේ විදිහට ගානිෂ් එකක් විදිහට අල්ලගන්න එක. මේ විදිහට ග්ලේස් කරාට පස්සේ පිස්ටාචියෝ ටික හොඳට ඇලෙනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති. මම මේ විදිහට යට ධාරේ විතරක් පිස්ටාචියෝ චොප් කරපුවා හොඳට තවර ගන්නවා. ඕකේ ගයිස්, ඊට පස්සේ මම අර කලින් ජෑම් එක හදාගත්ත එක මැද්දෙන් තියාගෙන ඊට පස්සේ අපි මැද්දට යූස් කරපු ෆිලිං එකම තමයි මේ තියෙන ක්‍රීම් එක. ඒ ක්‍රීම් එක මම ගානිෂ් එකක් විදිහට උඩින් ලස්සනට පයිප් කරගන්නවා. මේක ඕගොල්ලන්ට කැමති විදිහකට පයිප් කරගන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. මම මේ වෙලාවේ මැද්දෙන් අර රාස්බෙරි ඩෝම් එක තියලා ඊට පස්සේ මේ විදිහට ලස්සනට වටේට පයිප් කරගන්නවා. දැන් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් කොහොමද අපේ අවසාන අවුට්පුට් එක කියලා. ඕගොල්ලන්ට පේනවා ඇති. දැක්කම කන්න හිතන විදිය ඇත්තටම ගොඩක් රසවත් මේක. ඒ වගේම ගොඩක් ලස්සනයි. ඔයගොල්ලෝ මේ රෙසිපි එක අනිවාර්යෙන් try කරලා බලන්න. ඔයගොල්ලන්ට මේකේ රෙසිපිස් දෙකක් හම්බ වෙනවා. සිම්පල් ගනාෂ් එකක් හම්බ වෙනවා පිස්ටාචියෝ. ඒ වගේම පිස්ටාචියෝ ස්පොන්ජ් එකක්. ඔයගොල්ලන්ට වෙන වෙන ඩෙසර්ට් වලටත් මේ ස්පොන්ජ් එක යූස් කරන්න පුළුවන්. ඕකේ ගයිස්, එහෙනම් ඔයගොල්ලෝ මේ රෙසිපි එක try කරලා බලන්න. try කරලා බලලා ඔයගොල්ලෝගේ ideas පාලින් කමෙන්ට් එකෙන් දාලා යන්න. අලුත් රෙසිපිස් ගැන දැනගන්න මගේ channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් see you next video.